හරි ආයුබෝවන් ළමයි. එතකොට අපි මේ වීඩියෝ එකකින් ඔයාලට කතා කරන්න යන්නේ රසායනික සමතුලිතතාවයේ මූලික સિદ્ધාන්ත ගැන. හරි. එතකොට මම ගොඩක් කෙටියෙන් ඉතා සරලව අපේ විභාගයකට වැදගත් වෙන කාරණාවන් මේකෙදි කතා කරනවා. ඉතින් මම අර ගොඩාක් වෙලාවක් නේද සමහර දේවල් තැන් වල රැඳිලා ඉන්නේ නැහැ. මම මේ කියන සහ උගන්වන කතා කරන හැමදේම වගේ ඔයා ඔළුවට දාගන්න ඕන දේවල්. හරි. එහෙනම් අපි වැඩේට යමු. රසායනික සමතුලිතතාවය. හරි. රසායනික සමතුලිතතාවයේ යටතට ආවම තමයි ඔයා මුලින්ම දැනගන්න ඕනේ මේ ලෝකයේ තියෙන ප්‍රතික්‍රියාවන් වර්ග ගැන. හරි. මේ ලෝකයේ තියෙන ප්‍රතික්‍රියා වර්ග ගැන. මේ ලෝකයේ ප්‍රධාන ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා. ඒවා තමයි සම්පූර්ණත්වය කරා යන ප්‍රතික්‍රියාවන් සහ ආපහු ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවන්. සම්පූර්ණත්වය කරා යන ප්‍රතික්‍රියාවන් ඒ වගේම ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවන්. හරි. සම්පූර්ණත්වය කරා යන ප්‍රතික්‍රියාව කියන්නේ තමයි අපි හිතන්න ඔයා මෙහෙම ඔයා ගන්නවා H2 ගන්නවා ඔන්න Cl2 ගන්නවා H2Cl2 දාලා ඔයා ප්‍රතික්‍රියාවක් කරලා හදනවා HCl. එතකොට ප්‍රතික්‍රියක දැම්ම ප්‍රතික්‍රියා කරලා මොකද උනේ ඵල හැදුවා. ප්‍රතික්‍රියක තිබ්බ ප්‍රතික්‍රියා කරලා ඵල හැදුවා. එතනින් වැඩේ ඉවරද? ඔව් එතනින් වැඩේ ඉවරයි නේ. ඉතින් ඵල වලින් අමුතු වැඩක් කරන්නවත් අර ඉතිරි වෙච්ච අයගෙන් මොනවාරි සීමාකාරී කෙනෙක් ඉතුරුලා අර අතිරික්ත ප්‍රතිකාරකයක් තිබ්බොත් එයා මුකුත් කරන ඒ වගේ වැඩ තියෙනවා නෑ නේ. H2 දැම්ම Cl2 දැම්ම HCl හැදුනා. එතනදී වැඩේ ඉවරයි. එච්චරයි. හරි. අන්න ඒ වගේ ප්‍රතික්‍රියාවන් නම් අපි කියනවා සම්පූර්ණත්වය කරා යන ප්‍රතික්‍රියාවන් කියලා. අනිත් එක තමයි අපේ තියෙන ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියා නැත්නම් අපි ඒකට කියනවා ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා. ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා. ළමයි ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් කියන්නේ මේ වගේ. හිතන්න මම ගාව තියෙනවා A තියෙනවා B තියෙනවා මේ AB ප්‍රතික්‍රියා කරලා හදනවා CD. හරි AB ප්‍රතික්‍රියා කරලා හදුවා CD. වැඩේ එතනින් ඉවර වෙන්නේ නෑ ළමයි. AB ප්‍රතික්‍රියා කරලා CD හැදුවා වගේම මේ CD ට පුළුවන් වෙනවා CD ප්‍රතික්‍රියා කරලා නැවත AB හදන්න. මාර වැඩන්නේ දැන්. ඔයා ඔන්න AB දාලා ප්‍රතික්‍රියාවක් කරනවා. AB දාලා ප්‍රතික්‍රියා කරාට පස්සේ අපිට පේනවා CD හැදෙනවා. මෙන්න පොලේ CD හැදුනට පස්සේ CD එකතු වෙලා නැවත AB හදන්න පටන් ගන්නවා. එතකොට ළමයි මෙතන නිකන් හරියට ප්‍රතික්‍රියාවන් දෙකක් වෙනවා වගේ නේද? AB ප්‍රතික්‍රියා කරලා CD හැදුවා. CD ප්‍රතික්‍රියා කරලා AB හදන්න පටන් ගන්නවා. හරි. එතකොට මෙතනදී ළමයි ඉදිරියට වෙන ප්‍රතික්‍රියාවක් සහ පසුපසට වෙන ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඔයා AB දාලා CD හැදෙන්න පටන් ගන්නවා. හරි. ඔන්න ඔයගේ පද්ධතිය මුලින්ම AB ඔයා AB එකට දැම්මා. AB එකට දැම්මට පස්සේ CD හැදෙන්න පටන් ගත්තා. මෙන්න CD හැදෙනවත් එක්කම CD ල එකතු වෙලා නැවත AB හදන්න පටන් ගන්නවා. ඔන්න ඔය වගේ ප්‍රතික්‍රියාවන් වලට නමයි හරි අපි කියනවා ඒවා ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවන් කියලා. දැන් මේකේ සම්පූර්ණත්වය කරා යෑමක් තියෙනද ළමයි? ඒ කියන්නේ AB එකතු වෙලා CD හදලා වැඩේ ඉවර කරාද? නැත්නම් CD එකතු වෙලා AB හදලා වැඩේ ඉවර කරාද? නෑ නේද? AB එකතු වෙලා CD හදනවා CD එකතු වෙලා අනිත් පැත්තට AB හදනවා. එතන මේකේ සම්පූර්ණත්වය කරා යෑමක් වෙන්නේ නෑ ළමයි. මෙතනදී ප්‍රතික්‍රියාවන් දෙදිශාවටම සිද්ධ වෙනවා. ඉදිරියටත් ප්‍රතික්‍රියාවක් ඒ වගේම පසුපසටත් ප්‍රතික්‍රියාවක්. මෙන්න මේවට අපි කියනවා ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවන් කියලා. ළමයි අපි රසායනික සමතුලිතතාවයේදී සමතුලිතතාවයට ලැබෙන ප්‍රතික්‍රියාවන් කියලා කතා කරන්නේ මෙන්න මේ ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා. හරි. එතකොට යම්කිසි ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් සමතුලිත ප්‍රතික්‍රියාවක් වෙන්න නම් ඒකට තව තෘප්ත වෙන්න ඕන සාධක තියෙනවා. දැන් හිතන්න සමතුලිතයි කියන්නේ ළමයි දෙපැත්ත බැලන්ස් වගේ ගන්න. අර නිකන් හිතන්න අපේ පර්සනල් ලයිෆ් එකයි ඇකඩමික් ලයිෆ් එකයි බැලන්ස් වෙනවා වගේ. හරි. පර්සනල් ලයිෆ් එකයි ජොබ් ලයිෆ් එකයි බැලන්ස් වෙනවා වගේ. අර දෙපැත්ත බැලන්ස් නම් ලයිෆ් එක බැලන්ස් කියනවා. එකක් වැඩි නම් ඔය එක්ක ජොබ් එකට වැඩි නැත්නම් ඇකඩමික් පැත්තට වැඩි. එතකොට අන්බැලන්ස් නේ. දෙපැත්ත බැලන්ස් නම් අපි කියනවා ලයිෆ් එක බැලන්ස්. මොකක් හරි එක පැත්තක් වැඩිපුර තියෙනවා නම් අපි ඒක අන්බැලන්ස් කරනවා. හරි. ඒතකොට අපි try කරන්න ඕනේ හැමතිස්සෙම දෙපැත්ත බැලන්ස් කරගන්න. හරි. එතකොට අපි බලමු ළමයි ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් සමතුලිත ප්‍රතික්‍රියාවක් වෙන්න නම් එයා තෘප්ත කරන්න ඕන සාධක මොනවද කියලා. හරි. මේ ළමයි ප්‍රධාන සාධක හතරක් අපි කතා කරනවා. ඒව තමයි ප්‍රතිවර්ත්‍ය බව ගතික බව
ඒකම ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගය පසුපස ප්‍රතික්‍රියාවේ වේගයට සමාන වීම ආපහු ළමයි අනිත් කාරණාව තමයි ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය සහ පළවල සාන්ද්‍රණය නියතව තිබීම මොනවද අපේ කාරණා හතර? ප්‍රතිවර්ත්‍ය බව, ගතික බව, ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගය පසු ප්‍රතික්‍රියාවේ වේගයට සමාන වීම, ආපහු ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය සහ පළවල සාන්ද්‍රණය නියතව තිබීම. ප්‍රතිවර්ත්‍ය බව, ගතික බව, ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගය පසු ප්‍රතික්‍රියාවේ වේගයට සමාන වීම, ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය හා පළවල සාන්ද්‍රණය නියතව තිබීම. හරි, අපි දැන් බලමු ඉක්මනට බලමු මේ එක එක කාරණාවන් ගැන මොකද්ද මේ කියන්නේ කියලා. ළමයි ප්‍රතිවර්තය කියලා කියන්නේ දැන් අර අපේ කලින් ගත්ත උදාහරණේ AB ප්‍රතික්‍රියා කළ CD හැදුවා ඊට පස්සේ CD එකතු වෙලා AB හදන්න පටන් ගත්තා. ළමයි සමතුලිත ප්‍රතික්‍රියාවක් නම් ඔයාට ඒ ප්‍රතික්‍රියාව ප්‍රතික්‍රියක වලින් පටන් අරගෙන ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පළ වලින් පටන් අරගෙන ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට AB CD කියන සමතුලිතය AB දාලා හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් CD දාලා හදන්න පුළුවන්. ඔය දෙන්නගෙන් කාව ගත්තත් ඔයා අන්තිමට එකම සමතුලිතයකට එළඹෙන්න ඕනේ. අන්න ඒකට අපි කියනවා ප්‍රතිවර්ත්‍ය බව කියලා. හරි. ඊළඟ එක ගතික බව. ළමයි ගතිකයි කියලා අපි කියන්නේ දැන් හිතන්න ඔන්න අපේ AB ප්‍රතික්‍රියාවේ AB CD ප්‍රතික්‍රියාවේ මෙයාලා ප්‍රතික්‍රියා කළා CD හැදුවා. CD ප්‍රතික්‍රියා කරලා AB හැදුවා. හරි එච්චරද? ඔන්න AB CD හැදුවා. AB CD AB හැදුවා. ඉතින් එච්චරද? නෑ ළමයි. එච්චර නෙමෙයි. මේ වැඩේ එතනින් නතර වෙන්නේ නැහැ. මේක නොනවත්වා දිගින් දිගටම සිද්ධ වෙනවා. අන්න ඒකට තමයි ළමයි අපි ගතිකයි කියලා කියන්නේ. අපි ඒක තමයි ගතිකයි කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වලින් ඵල නොනවත්වා ඇති කිරීමත් ඵල වලින් ප්‍රතික්‍රියක නොනවත්වා ඇති කිරීමත් අපි ගතික බව කියලා කියනවා. මොකද්ද? ඵල වලින් ප්‍රතික්‍රියක නොනවත්වා ඇති කිරීමත් ප්‍රතික්‍රියක වලින් ඵල නොනවත්වා ඇති කිරීමත් ඒකේ පද්ධතිය ගතික බව කියලා අපි කියනවා. හරි. අපේ ඊළඟ කාරණාවන් දෙක. දැන් තුන්වෙනි කාරණාව තමයි ළමයි එතකොට ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගය පසු ප්‍රතික්‍රියාවේ වේගයට සමාන වෙන්න ඕනේ. AB ප්‍රතික්‍රියා කළ CD හදනවා කියන්නේ මෙයාගේ මේක ඉදිරි ප්‍රතික්‍රියාව. මේක මට RF කියලා කියන්න පුළුවන් rate forward එක. ආයි මේ CD ප්‍රතික්‍රියා කරලා AB හදන එක මට RB කියන්න පුළුවන්. හරි. එතකොට මේ කියන කාරණාවත් එක්ක ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගය පසු ප්‍රතික්‍රියාවේ වේගයට සමාන වෙන්න ඕනේ. එහෙනම් RF සමානයි RB විය යුතුයි. හරි. ඒ සමතුලිත ප්‍රතික්‍රියාව හොඳින් මතක තියාගන්න. ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගය පසු ප්‍රතික්‍රියාවේ වේගයට සමාන වෙනවා. හරි. අපේ හතරවෙනි අන්තිම කාරණාව තමයි ළමයි ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය සහ පළවල සාන්ද්‍රණය නියතව තිබීම. ළමයි අනිවාර්යයෙන්ම යම්කිසි පද්ධතියක් සමතුලිතයකට එළඹුණාට පස්සේ එයාගේ මේ එක් ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය සහ එක් පළවල සාන්ද්‍රණය නියතව තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක වෙනස් වෙන්න බෑ. AB ගේ සාන්ද්‍රණයත් CD ලගේ සාන්ද්‍රණයත් වෙනස් වෙන්න බෑ ළමයි. ඒක නියතව තියෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ නිකන් ඔක අත්තර නිකන් බැලුවොත් මුකුත් වෙන්නේ නෑ වගේ නිකන් හිතන්න. AB ල ප්‍රතික්‍රියා කරලා CD හදන. ඒතර වෙන්න ඕනේ ළමයි AB ල අඩු වෙන එක, CD ල වැඩි වෙන එක. මෙන්න පොඩේ අනිත් පැත්තට CD ල ප්‍රතික්‍රියා කරලා AB ල හදනවා. එතකොට අර කවුරුත් අඩු වෙන්නෙත් නෑ වැඩි වෙන්නෙත්. අර AB ල වැය වෙලා CD හදනවත් එක්කව CD වැය වෙලා නැවත AB හදනවා. ඕක නිකන් අර හරියට කබයක් අරගෙන දෙපැත්තට අදිනවා වගේ. හරි. දෙපැත්තෙම හරියට මේ කියන්නේ එක බලයක් දාලා ඇද්දොත් තමයි කබේ එක තැන තියෙනවා වගේ. එතකොට අපිට කබේ චලනයක් පේන්නේ. හරි. ඒතර සමතුලිතතාවයකදීත් වෙන්නේ මේ වගේ වැඩක්. මේ එක් ප්‍රතික්‍රියක සහ පළවල සාන්ද්‍රණයන් නියතව තියෙනවා.
හරිලම. එහෙනම් අපි ඊළඟට කතා කරන්නේ සමතුලිතතා නීතිය කියන්නේ මොකක්ද කියලා. ළමයි දැන් මොකක් හරි යම්කිසි ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් සමතුලිතතාවයකට එළඹුණාට පස්සේ එයාගේ ප්‍රතික්‍රියක සහ පළවල ප්‍රමාණ නියතව පවතිනවා. ඒ විදිහට ප්‍රතික්‍රියක සහ පළවල ප්‍රමාණ නියතව තිබ්බට පස්සේ තමයි එයාලගේ ඒ අතර අනුපාතය හරි ඒ කියන්නේ පළ සහ ප්‍රතික්‍රියක අතර අනුපාතයකින් අපි ගන්නවා ළමයි සමතුලිතතා නියතය කියලා. මේක දැන් අතර මෙහෙම දෙයක් නෙමෙයි. මේක තව පොඩි කාරණාවක් තියෙනවා. හරි. යම්කිසි ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් සමතුලිතතාවයකට එළඹුණාට පස්සේ එයාගේ ප්‍රතික්‍රියක සහ පළවල අතර ප්‍රමාණවල අනුපාතයකින් අපි සමතුලිතතා නියතය කියලා කාරණාව ගන්නවා. ළමයි සමතුලිතතා නියතයේ නියත කාරණා දෙකක් තියෙනවා. ඒව තමයි සාන්ද්‍රණ නියතය ඒ වගේම පීඩන නියතය සාන්ද්‍රණ නියතය පීඩන නියතය. ළමයි මේ සාන්ද්‍රණ නියතයට තමයි අපි Kc කියන්නේ. Kc K concentration සාන්ද්‍රණය කියන්නේ concentration. මේ පීඩන නියතයට තමයි ළමයි අපි Kp කියන්නේ. Kp K pressure. හරි. එතකොට සාන්ද්‍රණ නියතය Kc විදිහටත් අපි පීඩන නියතය Kp කියලාත් කියනවා. ඒතර සමතුලිතතා නියත දෙකක් තියෙනවා ළමයි. ඒ සමතුලිතතා නියත දෙක තමයි සාන්ද්‍රණ නියතය සහ පීඩන නියතය. හරි. අපි ඊළඟට බලමු මේ සාන්ද්‍රණ නියතය සහ පීඩන නියතය කියන්නේ මොකද්ද? ඒව ගන්නෙ කොහොමද කියලා. ළමයි අපි සාන්ද්‍රණ නියතය ගන්නෙ හිතනවා මේ විදිහේ ප්‍රතික්‍රියාවල් ලියා ගන්නවා කියලා. හරි. එතකොට මේ ප්‍රතික්‍රියාවක වෙන්නේ කැපිටල් A කැපිටල් B පළ වෙන්නේ කැපිටල් C සහ කැපිටල් D. මේ ප්‍රතික්‍රියාවට මෙයාලා අවශ්‍ය වෙච්ච ප්‍රමාණයන් තමයි ඒ කියන්නේ මෙයාලගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයන් සිම්පල් A සිම්පල් B ලෙසත් සිම්පල් C සිම්පල් D විදිහට දක්වලා තියෙනවා. ළමයි ඔයාට යම්කිසි සමතුලිත ප්‍රතික්‍රියාවක Kc පදේ ලියන්න නෑ. ඒගේ Kc ලියන්න අවශ්‍ය නම් ඔයාට කරන්න තියෙන්නේ බොහොම සරල දෙයක්. ඔයා ළමයි බලනවා මේ එක් ඵල සහ එක් ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය දිහා. එක් ඵලයන් සහ එක් ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයන්. එතකොට මෙයාගේ මම මෙයාට මේ භෞතික තත්ත්වයක් දාන මෙය ගෑස් මෙයත් ගෑස්. එතකොට මේ C ගේ සාන්ද්‍රණය ළමයි මම ලියනවා මෙහෙම D ගේ සාන්ද්‍රණය මේ විදිහට. මේක බෙදනවමම මේ A සහ B ඒ කියන්නේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයන්ගේ ළමයි වැඩේ මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ඔයා එක් පළවල සහ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයන් අරගෙන ඒ සාන්ද්‍රණ ළමයි බලයට නන්වන්න ඕනේ එයාලගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය. ඒ සාන්ද්‍රණ අපි බලයට නන්වනවා ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය ඇතුලේ. එතකොට මේ සිම්පල් C ගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ සිම්පල් C මෙයාගේ සිම්පල් D. C D මෙයාගේ A මෙයාගේ B. ඔන්නෝමයි ලියන්නේ. එතකොට ඔයාලා යම්කිසි සමතුලිත ප්‍රතික්‍රියාවක Kc ලියන්න ඕන නම් ඔයා කරන්න ඕනේ එක් ඵල සහ එක් ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයන් අරගෙන ඒවා බලයට නන්වන්න ඕනේ එයාලගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය ඇසුරේ. එතන අපි මුලට ගන්න මෙතන ඵල හරි ඵල බෙදනවා අපි ප්‍රතික්‍රියකවලින්. පැහැදිලි? හරි. ඔන්න ඔහොම තමයි ළමයි ඔයා Kc ප්‍රකාශනයක් ලියාගන්නේ. හරි. එතන මෙන්න මේ Kcට අපි කියනවා මේ සමතුලිතයේ සාන්ද්‍රණ නියතය කියලා. සාන්ද්‍රණ නියතය. හරි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම්. ඇත්තටම මේ Kc කියන ඒ පදය Kc එක කොහෙන්ද ආවේ? දැන් කාට හරි නිකන් එකපාරට හිතුණා ඉමේජින් වුණා. හරි අපි නිකන් මේ ප්‍රතික්‍රියකයි පළවලයි සාන්ද්‍රණ අරගෙන ඒ සාන්ද්‍රණ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයෙන් බලයට නනවල බෙදලා බලමුද? එතකොට ඒක නියතාගයක් වේද කියලා? නෑ ළමයි. ඒක එහෙම ආපු දෙයක් නෙමෙයි. ඒක ව්‍යුත්පන්න වෙන්නේ ඇත්තටම චාලක රසායනයේ තියෙන පොඩි concept එකක් ඇසුරෙන්. හරි.
හරි. දැන් මම මේ කියන දේවල් එක්ක ඔයාලා නෝට් එකක් නැත්තම් මේ දේවල් ඔයාගේ විදිහට නෝට් එකක් දාන්න. දැන් KC කොහොමද? කොහොමද අපි KC ලියන්නේ? ඒතර අපි KC ලියන්න ඕනේ පළවල සහ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයන් එයාලගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණිකයෙන් බලයට නංවලා ඒවා පළ බෙදන්න ඕනේ ප්‍රතික්‍රියක වශයෙන්. හරි. හරි. දැන් අපි බලන්න යන්නේ KC ප්‍රකාශනයේ ව්‍යුත්පන්න කරන්නේ කොහොමද? අපි කොහොමද දැන් KC ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්නේ? ළමයි KC ප්‍රකාශනයේ ව්‍යුත්පන්න වෙන්නේ මෙන්න මේ විදිහට. මේකේ පොඩි ලොජික් එකක් තියෙනවා. KC ව්‍යුත්පන්න කිරීම. මම අර සමීකරණයම ගන්නම්. හරි. අර ප්‍රතික්‍රියාව ළමයි අපි දන්නවා එතකොට සමතුලිත ප්‍රතික්‍රියාවක මොනවද තියෙන්නේ? ඉදිරි ප්‍රතික්‍රියාවක් සහ පසුපස ප්‍රතික්‍රියාවක්. ඉදිරි ප්‍රතික්‍රියාවකුත් එයාට තියෙනවා පසුපස ප්‍රතික්‍රියාවකුත් තියෙනවා. ඒතර අපි දන්නවා ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගය පසු ප්‍රතික්‍රියාවේ වේගයට සමාන වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ RF සමානයි RB. හරි. ඊළඟට අපි කරන්න යන්නේ RF ට සහ RB ට ප්‍රකාශන ලියනවා. අපි මේ ලියන්නේ වේග සමීකරණ. අපි ඒක චාලක රසායනයට තේ වෙනම ලස්සනට ඉගෙන ගන්නවා. හරි. එතකොට අපි ශීඝ්‍රතා වේග සමීකරණ ලියන්න ළමයි අපි මේ එක එක අයගේ වේග නියත ගන්නවා. හරි. එතකොට මම ඉදිරි ප්‍රතික්‍රියාවේ වේග නියතය kF කියලා ගන්නවා. මෙයාගේ kB කියලා ගන්නවා. මේකලම අපි ගුණ කරන්න ඕනේ මෙයාලගේ සාන්ද්‍රණ පදයන් අරගෙන අපි ඒව බලයට නන්නනවා මෙයාලගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ ඇසුරේ. හරි. එතකොට මෙයාගේ C simple C මෙයාගේ D simple D. හරි. වේග සමීකරණ ළමයි ඒක ලියන එක ඇත්තටම චාලක රසායනයේ පාර්ට් එකක්. මේක අර මෙතනට කියලා දෙන්න ඕනින්ද මම පොඩ්ඩක් කියලා දෙනවා. නැත්නම් කාටද චාලක රසායනය දන්නවත් නැහැ කියලා හිතනවා. එහෙනම් මම මේ ගැන වැඩි හිතන්න එපා. සම්මි රිවිෂන් ළමයි මේ කාරණා කලින් අහලා තියෙන ඉඳි අරට අවුලක් වෙන්නේ නැහැ. හරි. අපි රසායනික සමතුලිතතාවය ඉගෙන ගත්තා RF සමානයි RB වෙනවා කියලාමයි. එහෙනම් මේ සමීකරණ දෙක එකිනෙකට සමාන වෙන්න ඕනේ. හරි. RF සමානයි RB. මම මේ සමීකරණ දෙකම දැන් සමාන කරලා ලියන්නම් මෙහෙම. හරි. මම මේකම ආයි අර RF සමානයි RB කියලා ලියන්නේ නැහැ. හරිද ළමයි? බලන්න මම මේකේ මම KF මේ පැත්ත තියාගෙන මේ KF මම බෙදනවා KB ගෙන්. KF බෙදනවා KB ගෙන්. මේක බෙදනවා මම ඒ කියන්නේ C ගේ සාන්ද්‍රණය සහ D ගේ සාන්ද්‍රණය මම බෙදනවා A ගේ සහ B ගේ සාන්ද්‍රණය ඇසුරින්. හරි. එතකොට මට එනවා මෙන්න මෙහෙම. අන්තිමට ළමයි මට මේ හම්බෙච්ච වේග නියත. දැන් හිතන්නකෝ අපි යම්කිසි නියත පද දෙකක්. නියත පද දෙකක් අරගෙන නියත පද දෙකක්ම බෙදුවහම නියත පද දෙකක් මෙයත් නියතයි මෙයත් නියතයි. එහෙනම් මෙයා දෙක බෙදලා එන අගයත් සෑම විටම වෙන්න ඕනේ මොකද්ද? ආයේ අගයත් අනිවාර්යයෙන්ම නියත අගයක් වෙන්න ඕනේ. ඒතකොට මේ නියත අගය අපි කියනවා ළමයි KC කියලා. ඒක KC කියලා කියනවා. දැන් මේ බලන්නකෝ මේ තියෙන්නේ ඇත්තටම මෙයාගේ KC ප්‍රකාශනය නෙමෙයිද? ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයන් බලයට නන්වලා තියෙන එයාගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයෙන් ඒක බෙදලා තියෙනවා. පළවන සාන්ද්‍රණයන් බලයට නන්වලා තියෙන එයාගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයෙන් ඒක බෙදලා තියෙනවා ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයෙන් එයාලගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයෙන් බලයට නන්වලා. එහෙනම් මට මේ ඇවිල්ලා තියෙන්නේ මම අර කලින් ලියපු KC ප්‍රකාශනයම තමයි. ඔන්න ඔය විදිහට තමයි ළමයි අපි චාලක රසායනයේ දැනුම භාවිතා කරලා KC කියන එක ව්‍යුත්පන්න කිරීම සිද්ධ කරන්නේ. හරි. හරි. හරිලම. එහෙනම් අපි ගාව දැන් මම බෝඩ් එකේ පොඩි සමතුලිතයක් ලියාගෙන තියෙනවා. අපි මෙයාට සමතුලිත සාන්ද්‍රණ නියතය ලියලා වැඩේ පටන් ගමු. මේ සමතුලිත ප්‍රතික්‍රියාවට මම ලියන්න යනවා සාන්ද්‍රණ නියතය. හරි ඔන්න ලියමු. එතන අපි ලියන්න ඕනේ මුලින්ම එහෙනම් පළවල සාන්ද්‍රණයන් අරගෙන ළමයි ඒක බලයට නන්නන්න ඕනේ යාළගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකේ.
හරි එහෙනම් මෙයාගේ 2යි D ගේ ස්ටොයිකියෝමීටර් 1යි එහෙනම් ඉතින් 1යි ඉතින් 1 කියන එක අමුතුවෙන් දාන්න ඕනේ නැහැ. අනිත් වැදගත්ම කාරණේ තමයි ඔයා මේ ප්‍රකාශනයේ ලියද්දී අනිවාර්යයෙන්ම ඒ එක් සංඝටකවල භෞතික තත්ත්ව දැක්විය යුතුයි. ගෑස් එකක් නම් ගෑස් කියලා දාන්න ඕනේ. ඒකොස් නම් ඒකොස් කියලා දාන්න. හරි. අන්න ඒ විදිහට අනිවාර්යයෙන්ම ළමයි භෞතික තත්ත්ව ලිවිය යුතුමයි. නැත්නම් ඔය විභාගේ ලිව්වේ නැත්නම් වාට ලකුණු හම්බෙන්නේ නැත. හරි. එහෙනම් ප්‍රතික්‍රියක ලිව්වා ඊට පස්සේ අපි ලියනවා අපි ඵල ලිව්වා ඊට පස්සේ අපි ලියනවා ප්‍රතික්‍රිය ගැන. එහෙනම් ඒ ගෑස් මෙයාගේ ස්ටොයිකියෝමීටර් 3යි. එහෙනම් මෙයාක බලයට නැන්නුන 3ෙන්. මෙයාගේ ස්ටොයිකියෝමීටර් 1යි. එහෙනම් මෙයාව බලයට නැන්නුන 1. එහෙනම් මම මේ ලියලා තියෙන ළමයි මේ අදාළ සමතුලිත ප්‍රතික්‍රියාවේ KC ප්‍රකාශනය. හරි. එතකොට KC ප්‍රකාශන ලැබෙද්දී සැලකිලිමත් වෙන ඕන කාරණා ගත්තාම මම මුලින්ම ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයන් ලියලා ඒ සාන්ද්‍රණයන් බලයට නම්වන්න ඕනේ. එයාලගේ ස්ටොයිකියෝමීටර් සංගුණකය ඇසුරින් ඊට පස්සේ ඒකේ බෙදන්න ඕනේ. ඵල ලිව්වට පස්සේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ අරගෙන ඒ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ එයාගේ ස්ටොයිකියෝමීටරේ බලයට නම්වලා ඒක බෙදන්න ඕනේ. අනිත් අදගත්ම දේ තමයි ළමයි ඔයා මේ එක් සංඝටකවල භෞතික තත්ත්වය කියන දේ අනිවාර්යයෙන්ම මේ ප්‍රකාශනයට ඇතුළත් කරන්න ඕනේ. හරි. අපි ළමයි ඊළඟට එනවා මේකේ තියෙන වැදගත්ම පාර්ට් එක. ඒ තමයි ඔය සමතුලිතතා නියතයේ සාන්ද්‍රණ නියතයේ වැදගත් කරුණු. ඒතර මම මේ කියන කාරණාවන් ටික අත්‍තරම සමතුලිතතා නියතයට පොදුයි. ඒතර මේ කියන කාරණාව KC සහ KP ටත් පොදු වෙනවා. හරි KP ටත් පොදු. ළමයි මේ KC කියන එක්කෙනා. හරි. දැන් මම මේ කියන ඒවා ඔයා පොයින්ට් වශයෙන් දාගත්තත් කිසිම වරදක් නැහැ. මේ KC කියන පදය මෙයා උෂ්ණත්වය මත පමණක් වෙනස් වෙන නියතයක්. මෙයා උෂ්ණත්වය මත පමණක් වෙනස් වෙන නියතයක්. මෙයා උෂ්ණත්වයේ මත පමණයි වෙනස්. ඒ වෙනත් කිසිදු සාධකයක් මත KC යගේ වෙනස් නොවේ. හිතන්නකෝ සාන්ද්‍රණයක් වෙනස් කරා කියලා මෙයාගේ ඒත් KC වෙනවද? නැහැ. මෙයාගේ පීඩනයක් වෙනස් කරා කියලා හිතන්න. ඒත් මෙයයි KC වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. ඔයා මෙයාගේ උෂ්ණත්වය වෙනස් කරා කියලා හිතන්න. එතකොට KC වෙනස් වෙනවද? ඔව්. එතකොට KC වෙනස් වෙනවා. මොකද ළමයි KC කියන්නේ උෂ්ණත්වයේ මත පමණක් රඳා පවතින නියතයක්. උෂ්ණත්වයේ මත පමණක් රඳා පවතින නියතයක්. හරි. ඕකත් එක්කම මම ආයෙත් පොයින්ට් එකක් කතා කරනවා මෙහෙම. උෂ්ණත්වයට අමතරව උත්ප්‍රේරක මතද KF සහ KB ප්‍රකාශන රඳා පැවතුනද KC ප්‍රකාශනය උත්ප්‍රේරක මත රඳා නොපවති. මොකද මම කියන්නේ උෂ්ණත්වයට අමතරව උත්ප්‍රේරක මතද KF සහ KB ප්‍රකාශන KF සහ KB රඳා පැවතුනද KC ප්‍රකාශනය උත්ප්‍රේරක මත රඳා නොපවති. ළමයි මම කලින් කිව්වා මේ KC පදය අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගනීයතය බෙදීම පසු ප්‍රතික්‍රියාවේ වේගනීයතය ඒක තමයි KC කියලා අපි ලියාගත්තේ. ළමයි චාලක රසායනයේදී අපි ඉගෙන ගන්නවා මේ ශීඝ්‍රතා නියතය කියන දේ. මේ වේගනීයත කියන දේවල් වෙනස් වෙන්නේ උෂ්ණත්වය සහ උත්ප්‍රේරක මත පමණයි කියලා. ඒක චාලක රසායන ඉගෙන ගන්න දේ. හැබැයි විභාගයේ පේපර් එක ලියන්න ආවම මේ දැනුම ඔක්කොම එකතු කරලා තමයි අපි ලියන්නේ. ඒ කියන්නේ අපිට ප්‍රශ්න දෙන්නේ එහෙම. හරි. මේ එතකොට නම් මේගොල්ලෝ උෂ්ණත්වය මත වෙනස් වෙනවා. ඒ වගේම උත්ප්‍රේරක මතත් වෙනස් වෙනවා. හැබැයි ළමයි මේ වේගනීයත ගත්තාම උත්ප්‍රේරක දාලා මෙයාලා වෙනස් කරද්දී ළමයි මෙයාලා වෙනස් වෙන්නේ එකම සාධකයකින්. මෙයාලා වෙනස් වෙන්නේ එකම සාධකයකින්. ඒ හින්දා ළමයි මේකේ කිසිදු බලපෑමක් KC ට වෙන්නේ නැහැ. හිතන්නකෝ ඒ අදහස මෙහෙමයි. හරි. මේ ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගනීයතය දෙගුණයකින් වැඩි වුණා කියලා හිතන්න. උත්ප්‍රේරකයක් දාලා උත්ප්‍රේරකය තමයි එයා දෙගුණයකින් වැඩි වුණා. එතකොට මේ පසු ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? එයත් දෙගුණයකින් වැඩි වෙනවා. එයත් දෙගුණයකින්. එතකොට මොන්නේ මොකද මේ දෙකට දෙක කැපෙලි ගිහිල්ලා අර තිබ්බ අගෙමයි නැවත ළඟා වෙන්නේ. ඉදිරි ප්‍රතික්‍රියාව වේගනීයතය 3 ගුණයකින් වැඩි වුණා නම් පසු ප්‍රතික්‍රියාව වේගනීයතය 3 ගුණයකින් වැඩි වෙනවා. හරි. අන්න ඒ විදිහට ගත්තා නම් මේගොල්ලෝ දැන් කැපිලම යන හින්දා උත්ප්‍රේරක වලින් කිසිදු බලපෑමක් මේ KC පදයට වෙන්නේ නැහැ. හරි. එතකොට KC කියන්නේ උෂ්ණත්වය මත පමණක් රඳා පවතින නියතයක්. වේගනීයතයන් උත්ප්‍රේරක මත පමණක් වේගනීයතයන් උෂ්ණත්වය හා උත්ප්‍රේරක මත වෙනස් වූද උත්ප්‍රේරක මගින් වේගනීයතයන් දෙකම එකම සාධකයකින් වෙනස් වන බැවින් KC ප්‍රකාශනයට කිසිදු බලපෑමක් සිදු නොවේ. KC ප්‍රකාශනයට කිසිදු බලපෑමක් සිදු නොවේ. හරි. අපේ ඊළඟ මේ
ඊළඟ පොයින්ට් එක. ළමයි වා දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. මේ KC ප්‍රකාශන ලියද්දී අපි කවදාවත්ම ළමයි KC ප්‍රකාශනයකට ඝන ඇතුළත් කරන්නේ නැත. ඝන දාන්නේ නැහැ. ද්‍රව දාන්නෙත් නැහැ. ඒ වගේම අපි ද්‍රාවක දාන්නෙත් නැහැ. ද්‍රාවක දාන්නෙත් නැහැ. ඝන ද්‍රව ද්‍රාවක කියන දේවල් අපි KC ප්‍රකාශනයට දාන්නේ නැහැ ළමයි. හරි. දැන් ඔයාලට සමතුලිත දෙයක් හම්බ වෙනවා මෙහෙම. NH4Cl solid NH4 plus gas NH4 plus AQ ධන Cl minus AQ. එතන මෙයයි KC ලිව්වොත් ළමයි අපි මෙයයි KC සමානයි NH4 plus AQ ඒ කියන්නේ equals Cl minus AQ. මේක ළමයි කවදාවත් අපි NH4Cl ගේ සාන්ද්‍රණය බෙදන්නේ නැහැ. ඒ කියන්නේ ළමයි ඝන ද්‍රව හා ද්‍රාවක කියන දේවල් අපි ළමයි කවදාවත් සමතුලිතතා ප්‍රකාශනයට එකතු කරන්නේ නැහැ. ඒතර මේ ද්‍රව කියන්නේ ළමයි මේ වගේ දේවල් හරි. H2O liquid නේ. හරි. Hg liquid. රස දියනේ ළමයි. Br2 liquid දාන්නේ. ද්‍රාවක කියන්නේත් ළමයි ජලය වගේ දේවල් තමයි. හරි. අපි ඔය ද්‍රව සහ ද්‍රාවක කියන්නේ ළමයි ද්‍රාවකයක් කියන්නේ අපි යම්කිසි දෙයක් දිය කරගන්න දෙන්න දෙයක්. හරි. දැන් වතුරේ අපි ලුණු දිය කරනවා. සීනි දිය කරනවා. හරි. ඔය වගේ එක දේවල් දිය කරනවානේ. හරි. ද්‍රවීය අණු දිය කරනවා. එතකොට ඒක දිය කරන්න ගන්න මාධ්‍යයක් හින්දා අපි ඒවට ද්‍රාවක කියලා කියනවා. හරි. එතකොට යම්කිසි ද්‍රව්‍යයක් ද්‍රාවකයක දිය කරලා අපි ද්‍රාවණයක් හදනවා. අපි ද්‍රාවණ සමතුලිතතා ප්‍රකාශනය එකතු කරන්නේ නැද්ද? නෑ ළමයි. අපි සමතුලිතතා ප්‍රකාශනයට ද්‍රාවණ එකතු කරනවා. ඇයි? දැන් මෙතන මම ද්‍රාවණ ලියලා නැහැ. මම ලියලා තියෙන්නේ ඝන, ද්‍රව හා ද්‍රාවක. ඒ කියන්නේ අපි ඒකපස් තත්වයේ තියෙන දේවල් අනිවාර්යයෙන්ම සමතුලිතතා ප්‍රකාශනයට ඇතුළත් කරනවා. හරි. සමතුලිතතා ප්‍රකාශනයට ඇතුළත් කරනවා. මම හිතනවා පැහැදිලි කියලා. දැන් අපි ඝන, ද්‍රව හා ද්‍රාවක කියන කිසිවක් සමතුලිත ප්‍රකාශනයේ KC ප්‍රකාශනයට ඇතුළත් කරන්නේ නැහැ. සාන්ද්‍ර ප්‍රකාශන දාන්නේ නැහැ. හරි. වැදගත් කාරණා තුන්වෙනි එක ඉවරයි. ඊළඟ වැදගත් කාරණාව දැන් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට මතක් කරන් තියෙන ටික මේකේ ප්‍රශ්න ටික වෙනම වීඩියෝ එකක් ඇතුලේ දාන්න. හරි. ඉතින් මේ වගේ සමතුලිත ප්‍රතික්‍රියා ගන්නවා කියනම A ධන B දෙකක් C බවට පත් වෙනවා. මේ සමතුලිත ප්‍රකාශනයේ KC සමානයි. මේ KC සමානයි K1 කියලා මම කියනවා. KC සමානයි K1. ආයෙත් අලුත් ප්‍රතික්‍රියාවක් දෙනවා නම් මෙහෙම. දෙකක් C පත් වෙනවා A ධන B වලට. හරි. මොකද්ද මම මේ කරලා තියෙන්නේ අත්‍තරම? මේ උඩ ලියලා තියෙන ප්‍රතික්‍රියාව මම ඒකම ප්‍රතිවර්ත කරලා ඒකම අනිත් පැත්ත ගහලා. ඒකම පෙරලා ලියලා ළමයි යම්කිසි ප්‍රතික්‍රියාවක් නැවත ආපසු ලිව්වොත් ඒකම අනිත් පැත්ත ගහලා ලිව්වොත් මේ ප්‍රතික්‍රියාවේ වේග නීතිය මේ ප්‍රතික්‍රියාවේ සාන්ද්‍ර නීතිය වගේ නෙවුවොත් ළමයි ඒ සාන්ද්‍රණ නියතය වෙන්නේ අර කලින් ප්‍රතික්‍රියාවේ ඒ සාන්ද්‍ර නියතගයේ පරස්පරය. ඒ කියන්නේ මෙයාගේ KC සමානයි K1 නම් මේ අලුත් එක්කිනාගේ KC වෙන්නේ කීයද? ඒකේ KC සමාන වෙන්නේ 1 යට K1 1 යට K1. හරි. ඒ කියන්නේ අර වෙන්නේ මුල් කේසියගේ පරස්පරය. මොකක් හරි ප්‍රතික්‍රියා අනිත් පැත්ත ගෙවුවාම ඒ අලුත් ලියපු ප්‍රතික්‍රියාවේ කේසියගේ වෙන්නේ මුල් කේසියගේ පරස්පරය. ඔන්න පොළොට දාගන්න. හරි. එතන යම් කිසි ඕනෑම ප්‍රතික්‍රියාවක් අනිත් පැත්ත ගහලා ලිව්වා තමයි එයා කේසියගේ වෙන්නේ මේ මුල් ප්‍රතික්‍රියාවේ කේසියගේ පරස්පරය. හරි. ඊළඟ කතාව ළමයි හිතන්න මෙහෙම අපි සමතුලිත ප්‍රතික්‍රියාවන් දෙකක් එකතු කරලාම අලුත් ප්‍රතික්‍රියාවල් ලියනවා. මේ වගේ එකක් නම දෙකක් D කියලා දාන්න. හරි.
මේ තියෙන මගේ පළවෙනි ප්‍රතික්‍රියාව මේ තියෙන මගේ දෙවෙනි ප්‍රතික්‍රියාව 1 සහ 2. මම 1 සහ 2 එකතු කරනවා. මම 1 සහ 2 එකතු කරනවා. එකතු කරලා මගේ අලුත් ප්‍රතික්‍රියාව ලියනවා. එතකොට A ධන B මේකට එකතු වෙනවා C. හැබැයි මේ පැත්තේ දෙකක් C තියෙන හින්දා මේ C ට මේකේ C ගෙන් එකක් කැපිලා යනවා. එතකොට C ලා මේ පැත්තේ නැහැ. එතකොට මට එනවා මේ පැත්තේ දෙකක් D හැමම තියෙනවා ළමයි. අර පැත්තේ ඉතුරු වෙච්ච එක C එකක් තියෙනවා. මේක තමයි මගේ අලුත් සමතුලිතය. වාඩ විභාගයේදී අහනවා ළමයි මෙහෙම වාඩ පළවෙනි එකේ KC දෙනවා මෙහෙම. මෙයයි KC සමානයි K1. මෙයයි KC සමාන වෙනවා K2ට. අපෙන් අහනවා K3 සමාන වෙන්නේ කීයටද කියලා. හරි. මෙයා K1, මෙයා K2. එහෙනම් KC කීයද? KC කීයද කියලා අපෙන් අහනවා. යම්කිසි සමතුලිත ප්‍රතික්‍රියාවක් ළමයි මුල් සමතුලිත ප්‍රතික්‍රියාවන්ගේ එකතුවෙන් ලැබෙනවා නම් යම්කිසි සමතුලිත ප්‍රතික්‍රියාවක් වෙනත් සමතුලිත ප්‍රතික්‍රියාවන් දෙකක එකතුවෙන් ලැබෙනවා නම් ළමයි ඒ නව සමතුලිත ප්‍රතික්‍රියාවේ KC අගය වෙන්නේ අර මුල් සමතුලිත ප්‍රතික්‍රියාවල K අගයන් වල KC අගයන් වල ගුණිතය හරි. යම්කිසි අලුත් නව සමතුලිත ප්‍රතික්‍රියාවක් වෙනත් සමතුලිත ප්‍රතික්‍රියාවන්ගේ එකතුවෙන් ලැබෙනවා නම් ළමයි මෙයාගේ KC සමාන වෙන්නේ මෙයාලගේ ගුණිතයට. එහෙනම් K3 සමාන වෙන ළමයි K1 ගුණ කිරීම K2 වලට. K1 ගුණ කිරීම K2 වලට. පැහැදිලිද? හරි. K1 ගුණ කිරීම K2 වලට. හරි. අපේ ඊළඟ කතාව. හරි. හිතන්නකො මෙහෙම මම මේකම තියාගෙන මම ලියනවා මෙහෙම ප්‍රතික්‍රියාවක් දෙකක් D E මෙයා 1 මෙයා 2. හරි. මම අලුත් සමතුලිතය ලියනවා ළමයි මෙහෙම A ධන B E දෙකක් D ධන C කියලා දෙකක් D ධන දෙකක් C. දැන් මගේ මේ ප්‍රතික්‍රියාව හැදිලා තියෙන්නේ කොහොමද? බලන්න ළමයි මේ ප්‍රතික්‍රියාව හදාගෙන තියෙන්නේ මම කොහොමද? A ධන B එහෙමම ඉන්නවා. ඒ කියන්නේ ඒ ප්‍රතික්‍රියාව කිසිදු වෙනසක් නොකර මම මේ විදිහටම අරගෙන තියෙනවා. ආයි බලද්දි ළමයි මෙන්න මෙතන E එකක් ඉන්නවා. උඩට බලලා ගියාම E එක ඉන්න මේ පැත්තේ ඉන්න E එකක් ළමයි මේ පැත්තට ගන්න නම් මට මොකද්ද කරන්න වෙන්නේ? මට මේ දෙවන සමතුලිතය ළමයි අනිත් පැත්ත ගහලා මේකත් එක්ක එකතු කරන්න වෙන්නේ. මෙයාව අනිත් පැත්ත ගන්න. මේ E මෙහෙට දාලා දෙකට E මෙහෙට දාලා මෙයත් එක්ක එකතු කරනවා. අන්න එහෙම එකතු කරලා ළමයි මෙයත් එක්ක එකතු කරාම මට මෙන්න මේ සමතුලිතය හදාගන්න පුළුවන්. එතන මම කියනවා නම් මේ පළවෙනි ප්‍රතික්‍රියාවේ සමතුලිතය K1 මේ දෙවන සමතුලිතයේ නියතය K2 කියලා මගේ තුන්වන සමතුලිතයේ සමතුලිතතා නියතය යාගේ සාන්ද්‍ර නියතය එන්නේ කීයද ළමයි? එන්නේ කීයද හිතන්න? දැන් අපි දන්නවා යම්කිසි ප්‍රතික්‍රියාවන් දෙකක් එකතු කිරීමෙන් වෙනත් සමතුලිත ප්‍රතික්‍රියාවක් ලැබෙනවා නම් එම සමතුලිත ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය KC අගය අපිට ගන්න පුළුවන් අර මුල් සමතුලිත ප්‍රකාශනවල K අගයන්ගේ ගුණිතය. ඒතර මේ ප්‍රකාශන හැමම අරන් තියෙනවා. AB හැමම අරන් තියෙන. එහෙනම් K1 එහෙමම ඉන්නවා. K1 එහෙමම ඉන්නවා. දෙක එහෙමම එකතු කරලා නැහැ. දෙක එකතු කරලා තියෙන්නේ කොහොමද? දෙක එකතු කරලා තියෙනවයි මෙන්න මේ සමීකරණය අනිත් පැත්ත ගහලා තමයි මේකත් එක්ක එකතු කරන්නේ. එතකොට අපි මුලින්ම ඉගෙන ගත්තා යම්කිසි සමතුලිත ප්‍රතික්‍රියාවක් ආපසු පැත්තට හරවනවා නම් ඒ අලුත් සමතුලිත ප්‍රතික්‍රියාවේ KC අගය වෙන්නේ අර පරණ K අගයේ පරස්පරය කියලා. ඒ කියන්නේ ඒක අනිත් පැත්ත ගහන්න ඕනේ කියලා. එතකොට මේ K2 එහෙනම් වෙන්නේ 1 යට K2 1 යට K2. මම E එක මෙහෙම ලිව්වනම් E දෙකක් D ලිව්වනම් ළමයි මෙයාගේ K අගය වෙන්නේ 1 යට K2. එතකොට මෙයා සහ මෙයා එකතු කරලා මෙයා හදපු හින්දා මෙයාගේ ඉන්නේ K1 ගුණ කිරීම 1 යට K2 කියලා. K1 ගුණ කිරීම 1 යට K2 කියලා. හරි.
තව එක කාරණාවක් කාරණා දෙක තුනක් තමයි අපිට මේකෙන් කතා කරන්න තියෙන්නේ. හරි. හරිමයි. එහෙනම් අපි අපේ ඊළඟ කාරණාව බලමු. හිතන්න ඔයාලා යම්කිසි සමතුලිත ප්‍රතික්‍රියාවක් දීලා ඔයාලට දෙනවා මෙහෙම වැඩක්. හරි. මේ ප්‍රතික්‍රියාවම දෙකින් වැඩි කරනවා කියලා හිතන්න. මේ ප්‍රතික්‍රියාවම දෙකින් වැඩි කරා. ඒතර මෙතන මට එනවා 4ක් A ධන 2ක් B මේ පැත්තට 2ක් C ධන 4ක් D කියලා. හරි. එතකොට මම මේ ප්‍රතික්‍රියාව දෙකෙන් ගුණ කරලා තමයි මේ අලුත් ප්‍රතික්‍රියාව ලියාගත්තේ. අලුත් සමතුලිතය ලියාගත්තේ. මට මගේ පරණ සමතුලිතයේ නියතය දීලා තියෙන ළමයි මෙයාගේ KC සමානයි K1 කියලා. මේ KC සමානයි K1. වාගෙන් අහනවා මේ අලුතෙන් ලියලා තියෙන මේ නව සමතුලිතයේ සමතුලිතතා නියතය කීයද කියලා. ළමයි මේ වගේ තත්වයකදී යම් කිසි සමතුලිත ප්‍රතික්‍රියාවක් කිසියම් වූ සංගුණකයකින් ගුණ කළාම ළමයි අර ලැබෙන අලුත් සමතුලිතතා ප්‍රතික්‍රියාවේ එයාගේ සමතුලිත නියතය වෙන්නේ ළමයි. එයාගේ සමතුලිත නියතය වෙන්නේ ළමයි අර කලින් ප්‍රතික්‍රියාවේ සමතුලිත නියතයේ ඒ සමතුලිත නියතයම ළමයි අර වැඩි කරපු සංගුණකයෙන් අපි බලයට නන්වනවා. අපි මේ වැඩි කරපු සංගුණකයෙන් බලයට නන්වනවා. දැන් මේ K1 අගය මේ K1 අයිතුනේ මේ සමීකරණයේනේ මේ ප්‍රතික්‍රියාවටනේ. එතකොට මේ ප්‍රතික්‍රියාව මම දෙකෙන් ගුණ කරලා ලියාගත්තා. හරි. එතන මෙයා ගුණ වුණේ දෙකෙන්. එහෙනම් මේ නව සමතුලිත ප්‍රතික්‍රියාවේ ළමයි K අගය වෙන්නේ අර පරණ එකේ ඒ අගයම අරගෙන ළමයි ඒක බලයට නන්වන්න ඕනේ අර ගුණ කරපු සාධකේ. හිතන්න මෙහෙම වැඩක් කරමු. මේ ප්‍රතික්‍රියාව මේක මම භාගයෙන් බෙදනවා. දෙකෙන් බෙදනවා කියන හිතන්න. දෙකෙන් බෙදනවා කියන්නේ භාගයෙන් ගුණ කරා වගේ දෙයක් නෙමෙයි වෙන්නේ නේද? දෙකෙන් බෙදනවා කියන්නේ. එතන මට එනවා A ධන භාගයක් B මේ පැත්තට භාගයක් C ධන D කියලා. හරි. මේ අලුත් සමතුලිතයේ KC කීයද? මෙයාගේ අලුත් සමතුලිතයේ KC කීයද? කීයද වෙන්නේ ළමයි එතකොට? මේ K1 එක යන්නේ එතකොට භාගයෙන් බලයට නැන්නවා. ඇයි? මේ සංගුණකය ළමයි දැන් භාගයෙන් ගුණ වෙන්නේ. භාගයෙන් ගුණ වෙන හින්දා මේක භාගයෙන් බලයට නැන්නවා. ඒතර ඔයාලට මේක එහෙම ලියන්න පුළුවන්. මේ K1 සමානයි මූල K1 කියලා. මූල K1. ඉතින් මේක 3න් එකකින් ගුණ වුණා නම් මේ ප්‍රතික්‍රියාව 3න් එකකින් ගුණ වුණා නම් එහෙනම් මෙතනට 3යි. 5න් එකකින් ගුණ වුණා නම් එහෙනම් මෙතනට 5යි. පැහැදිලි? ඔන්න ඔය විදිහට තමයි වෙනස් වෙන්නේ. හරි. එතන අපි මෙතන වැදගත් කාරණා කියලා කාරණා කතා කරේ මොනවද ළමයි? KC කියන්නේ උෂ්ණත්වය මත පමණක් වෙනස් වෙන නියතයක්. හරි. KC කියන්නේ උෂ්ණත්වය මත පමණක් වෙනස් වෙන නියතයක්. එයා පීඩනය මතවත්, සාන්ද්‍රණය මතවත්, උත්ප්‍රේරක මතවත් වෙනස් වෙන්නේ නැත. ඔයාලට යම්කිසි සමතුලිත ප්‍රතික්‍රියාවක් දීලා ඒ සමතුලිත ප්‍රතික්‍රියාවම අනිත් පැත්ත ගහලා දුන්නොත් ළමයි ඒ අලුතෙන් ලියපු සමතුලිත ප්‍රතික්‍රියාවේ KC අගය වෙන්නේ අර පරණ ප්‍රතික්‍රියාවේ KC අගයේ පරස්පරය. ඊළඟ කාරණාව මොකද්ද? යම්කිසි සමතුලිත ප්‍රතික්‍රියාවක් වෙනත් සමතුලිත ප්‍රතික්‍රියා දෙකක එකතුවෙන් ලැබේ නම් එම නව සමතුලිත ප්‍රතික්‍රියාවේ KC අගය වෙනුවේ අර පැරණි සමතුලිත ප්‍රතික්‍රියාවන් දෙකෙහි KC අගයන්ගේ එහෙම නැත්නම් K අගයන්ගේ ගුණිතය වේ. පැහැදිලිද? හරි. ඊළඟ කාරණා තමයි යම්කිසි සමතුලිත ප්‍රතික්‍රියාවක් කිසියම් වූ සංගුණකයෙන් ගුණ කළ විට ලැබෙන නව සමතුලිත ප්‍රතික්‍රියාවේ K අගය වෙනුවේ පැරණි K අගය එම බලයට නැන්වූ සාධකයකින් ගුණ කළ විට ලැබෙන K අගය දෙකින් ගුණ කරා නම් දෙකින් වර්ග වෙනවා. 3ෙන් ගුණ කරා නම් 3න් වර්ග. 4ෙන් ගුණ කරා නම් 4න් වර්ග. භාගයෙන් ගුණ කරා නම් භාගයෙන් වර්ග. 3ෙන් එකකින් ගුණ කරා නම් 3ෙන් එකකින් වර්ග. ඔන්න ඔහොම තමයි වෙනස් වෙන්නේ. හරිද? හරි. අපි අන්තිම කාරණාවන් ටික ළමයි මම දැන් මේ කියන්නේ මේකට අදාළ වෙන. හරි. මම KC ප්‍රකාශනය පොඩ්ඩක් මෙහෙම දාගන්නම්. A ධන B simple C ධන D.
එතන මෙයාගේ KC එනවා එන ළමයි මට C වල මෙතන simple C ආපහු D ආයෙ මෙතන A මෙතන B. හරිද? ළමයි යම් කිසි සමතුලිත ප්‍රතික්‍රියාවක KC අගය යම් සමතුලිත ප්‍රතික්‍රියාවක KC අගය 10 ඍණ 3ට වඩා 10 ඍණ 3ට වඩා කුඩා වේ නම් යම් සමතුලිත ප්‍රතික්‍රියාවක් KC අගය 10 ඍණ 3ට වඩා කුඩා වේ නම් අපි කියනවා ළමයි මේ සමතුලිතය ප්‍රතික්‍රියක දෙසට නැඹුරු වූවක් ලෙස ප්‍රතික්‍රියක දෙසට නැඹුරු වූවක්. එහෙමත් නැත්නම් ළමයි අපි කියනවා මෙතනදී ප්‍රතික්‍රියාවක් සිදු නොවූ තරම්. හරි? ප්‍රතික්‍රියාවක් සිදු නොවූ තරම්. හිතන්න ළමයි KC යගේ 10 ඍණ 3ට වඩා කුඩා වෙනවා කියන එක. 0.0.01ටත් වඩා කුඩා වෙනවා කියන්නේ. ඇත්තටම මේ පැත්තේ පළවල සාන්ද්‍රණය නැති තරම් නේද? පළවල හොඳ සාන්ද්‍රණයක් තිබ්බනම් උඩට ඉහළා ගියක් තියෙනවා. එහෙනම් KC ට හොඳ ඉහළා ගියක් ලැබෙනවා. මෙතන KC ට ගොඩාක් අඩු වගයක් එනවා කියන්නේ මෙන්න මේ භාගයේ යටපදයේ ගොඩක් වැඩි වෙලා උඩපදයේ අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය ළමයි පළවලට වඩා ගොඩාක් වැඩි. පළවලට වඩා ගොඩාක් වැඩි. එතකොට අන්න ඒ තත්වයන් දී ළමයි KC අගය 10 ඍණ 3ට වඩා ගොඩාක් කුඩා වෙනවා නම් අපි කියනවා ඒ සමතුලිතය ඇත්තටම ඒ ප්‍රතික්‍රියාවක් සිදු නොවූ තරම් කියලා. අනිත් පැත්තට කියනවා අපි එම සමතුලිතය ප්‍රතික්‍රියක දෙසට වඩාත් නැඹුරු වූවක් විදියට. හරි. ආපහු ළමයි අනිත් පැත්තට යම්කිසි සමතුලිතයක KC අගය 10 3ට වඩා විශාල නම් යම් සමතුලිතයක KC අගය 10 3ට වඩා විශාල නම් අපි කියනවා ළමයි ඒ ප්‍රතික්‍රියාව මොකක් දෙස නැඹුරු වෙද? ඵල දෙසට නැඹුරු වූවක් ලෙස. ඵල දෙසට නැඹුරු වූවක් ලෙස. ආයි අපි කියනවා ළමයි මේක අර අපි මුලින්ම කතා කරපු සම්පූර්ණත්වය කරා ළඟා වූ ප්‍රතික්‍රියාවක් විදියට සලකනවා. සම්පූර්ණත්වය කරා ළඟා වූ ප්‍රතික්‍රියාව. මේ මම මේ කියන දැනුම ළමයි A level exam එකේ හොඳට ප්‍රශ්න කරලා තියෙන දෙයක්. හරි. අපි ප්‍රශ්න කතා කරපුලා අපි ඒක අරන් බලමු. හරි. ඒතර KC යගේ 10 ඍණ 3ට වඩා කුඩා වෙනවා නම් අපි කියනවා ඇත්තට මෙතන ප්‍රතික්‍රියාව නොවුතරම් මේ කියන්නේ ප්‍රතික්‍රියක විතරක් වගේ තියෙන්නේ. KC යගය 10 3ට වඩා විශාල නම් මේ කියන්නේ 18ට වඩා විශාල කියන අපි කියනවා එතන සමතුලිතයකට වඩා ඒ ප්‍රතික්‍රියාව සම්පූර්ණත්වයේ කරා ගමන් කරපු ප්‍රතික්‍රියාවක් වෙනවා කියන්නේ. එහෙනම් දැන් සමතුලිතයක් වෙනවා නැත්නම් මොකද්ද ළමයි? ළමයි සමතුලිතයක් වෙන්නේ මෙන්න මේ කාරණාවන් දෙකේ හරි මැද ඉන්නකොට. ඒ කියන්නේ 10 ඍණ 3ට වඩා විශාලයි. නමුත් 10 3ට වඩා කුඩා වෙනවා නම් 10 ඍණ 3ට වඩා විශාල නමුත් 10 3ට වඩා කුඩා වෙනවා නම් අපි කියනවා ළමයි අන්න ඒ අවස්ථාවකදී ඇති වෙලා තියෙන්නේ මේ තියෙන්නේ සමතුලිත ප්‍රතික්‍රියාවක් කියලා. මේ තියෙන්නේ සමතුලිත ප්‍රතික්‍රියාවක් කියලා. මොකද අපි දැන් කිව්වේ යම්කිසි සමතුලිත ප්‍රතික්‍රියාවක KC අගය 10 ඍණ 3ට වඩා කුඩා වෙනවා නම් එහිදී ප්‍රතික්‍රියාවක් සිදු නොවූ තරම් ලෙස සලකනවා. යම්කිසි සමතුලිතයක KC අගය 1000ට වඩා විශාල නම් අපි කියනවා එතනදී එම ප්‍රතික්‍රියාව සම්පූර්ණත්වයේ කරා ළඟා වූ ප්‍රතික්‍රියාවක් විදියට. ආපහු යම්කිසි සමතුලිත ප්‍රතික්‍රියාවක KC අගය 10 ඍණ 3ට වඩා විශාල වෙන නමුත් 1000ට වඩා කුඩා වගයක් වේ නම් එතනදී අපි කියනවා බොහෝ විට ඒ තියෙන්නේ සමතුලිත ප්‍රතික්‍රියාවක් කියලා. පැහැදිලිද? හරි. එන්න ඔය විදිහට අපි KC ගේ හරි සමතුලිතතා නියතයේ වැදගත් කාරණා කතා කරලා අවසන් කරනවා. හරි. ළමයි මම මේ කතා කරපු කාරණාවලින් එකක්වත් විභාගයට හවු නැති අවුරුද්ද මෙතර ඉතිහාසයක් නැති තරයි. ඒ කියන්නේ මම මේ මෙතනදී කියපු ඒ දේවල් එකක් හරි ළමයි හැම විභාගයකදීම ප්‍රශ්න කරලා තියෙනවා. හරි. හරි. එහෙනම් ළමයි අපි අදට අපේ KC වලින් හරි සමතුලිත රසායනික සමතුලිතතාවයේ මූලික સિદ્ધාන්ත කොටස මෙතනින් ඉවර කරනවා. මේක අපිට තව පාර්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ පීඩන නීතිය ලියන්නේ කොහොමද? ලේචර්ලියේ මූලධර්මයේ කොහොමද? ප්‍රතික්‍රියා ලබ්ධිය බලන්නේ කොහොමද? ඒක මොකද්ද? හරි. මේ කාරණාවෙන් පදනම් කරගෙන ළමයි MCQ මාරු ගොඩක් තියෙනවා. ඔයාලගේ පේසරු පොත ගත්තොත් හරි. ඔයාලට ඒව බලන්න පුළුවන්. ඒව කරලා බලන්න පුළුවන්. ඔයාලා යටින් අවශ්‍ය නම් හරි. ඒ කියන්නේ පේසරු MCQ කතා කරන්න ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න. අපි ඒව බලලා අපි ඉස්සරහට කරමු. හරි. එතකොට අපි ඉස්සරහට මේකේ ඉතුරු
අවශ්‍ය වැදගත් තීර ටිකත් ඔයාලට අරගෙන ඉන්න. හරි. එහෙනම් අපි අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලට අපෙන් මගෙන් දැනගන්න ඕන මොනවා හරි දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි ඉස්සරහට අරන් ඉන්න ඕන වීඩියෝස් මොනවා හරි දේවල් තියෙනවා නේ. ඒක පල්ලෙහායි කමෙන්ට් එකක් දාලා තියෙන්න. එහෙනම් හැමෝටම ජය.